වණක්කම් ආයුබෝවන්. අද අපි බලන්න යන්නේ සංඝ කාලේ කාන්තාවන්ගේ ජීවිතය ගැන. සංඝ යුගය ගැන මීට කලින් අපි කතා කරා. සංඝ යුගය කියන්නේ දෙමළ සාහිත්‍යයේ පැරණිම සහ ලස්සනම යුගයක්. මම සංඝ කාලය ගැන මීට කලින් වීඩියෝ එකකින් මීට වඩා වැඩි විස්තර කතා කරලා තියෙනවා. ඒ කාලයේ ක්‍රිස්තු පූර්ව 300 සිට ක්‍රිස්තු වර්ෂ 300 දක්වා කියලා අපි එතනදී කිව්වා. එවකට ලියාගත් එහෙම නැත්නම් එවකට ලියූ කාව්‍ය වලින් අපිට දැනෙන්නේ අපිට පේන්නේ කාන්තාවන් සමාජයේ ගෞරවයෙන් පිරුණු දැනුමක් සහ හැඟීම් තිබුණු අය විදියට සැලකූ බව. අපි මුලින්ම බලමු ඒ කාලේ කාන්තාවන්ට සමාජයේ මොන වගේ තැනක් තිබුණාද කියලා. අද වගේම ඔවුන් එවකට පවුලේ වැඩ පමණක් කරපු අය නෙවෙයි. ඔවුන්ට දැනුම, කලාව සහ සාහිත්‍ය ගැන සහජ දක්ෂතාවයක් තිබුණා. ඇතම් කාන්තාවන් කවියෝ වුණා. විශේෂයෙන් අපි මේතනදී ඒ ගැන කතා කරනවා. ඒ වගේම අව්‍යාර වගේ කාන්තාවන් අදත් දෙමළ සාහිත්‍යයේ ඊටාම ගෞරවයෙන් කතා කරන නම් අතර ඉහළින්ම තියෙනවා. අපි දන්නවා සංඝ කාලයේ කාව්‍ය බෙදෙන්නේ අහම් සහ පුරම් කියලා. අහම් කියන්නේ ආදරය හා පෞද්ගලික හැඟීම් ගැන ලියවුණු කවි කියලා අපි කතා කරා. අහම් කියන්නේ ආදරය හා පෞද්ගලික හැඟීම් ගැන ලියපු කවි. මේ කවියෝ කියලා තියෙන්නේ කාන්තාවන්ගේ ආදරය, බලාපොරොත්තු සහ විරහව ගැන. ඒවට උදාහරණ විදිහට අපිට මෙන්න මේ කවිය ගන්න පුළුවන්. மலர்ந்த முகம் காணேன் மனம் மலரும் நொடி காணேன் மலர்ந்த முகம் காணேன் මනම් මලරුම් නොඩි කානේ. තම පෙම්වතා යුද්ධයට ගිහින් නැවත නොයන නමුත් ඇය මෙහෙම පවසනවා. ඔබේ මල් මුව නොදැක්කත් මගේ මනසේ මල් පිපෙන්නේ ඔබේ මතකේ. අන්න එහෙම කියනවා මේ යුගයේ කාන්තාවන්. කොයිතරම්නම් ප්‍රේමණීයද කියලා ඔයාලට තේරෙනවා ඒ අදහස් වලින්. එයා දන්නවා ජීවිතේ කවදාවත් ඔහු නැවත එන්නේ නැති බව. නමුත් තමන්ගේ හද సంతානය ඔහු වෙනුවෙන් මතක රාශියකින් පුරවගෙන ඇය ඉන්න බව කියනවා. ප්‍රේමය නම් එදා අද කියලා වෙනසක් නැහැ. ක්‍රිස්තු වර්ෂ 300 දී ප්‍රේමය වෙනුවෙන් තමන්ගේ ජීවිතේම කැප කළ පෙම්වතුන් පෙම්වතියන් හිටියා. අදත් එහෙමයි. හෙටත් එහෙම වෙයි. ඉතින් ඒ වගේ කවි වලින් පෙනෙන්නේ ඔවුන්ගේ හදවතේ ගැඹුර සහ තෙත් බව. සංඝ කාලේ කාව්‍යයන්හි කාන්තාවන් කිසිදා දුර්වල අය නෙවෙයි. ඔවුන් තමන්ගේ මනසේ ශක්තිය සෑම අවස්ථාවකම පෙන්වනවා. ඇතම් කාන්තාවන් තම ජීවිතයෙන්ම ඒ වීරත්වය පෙන්වනවා. ඔවුන්ට සංගීතය, නර්තනය සහ කාව්‍ය පිළිබඳවත් විශාල දැනුමක් තිබ්බා. අව්‍යාරික කවි දැන් වර්තමානයේ දරුවන්ට උගන්වන්න භාවිතා කරනවා. ඒක හින්දු අයට විතරක් නෙමෙයි. පසුගිය කාලේ සිංහල දරුවන්ට උගන්වනකොට ඒ පෙළ පොත්වල පවා අව්‍යාර්ගයේ කවි තිබුණා. ඒ කවියෝ ජීවිතය ගැන පණිවිඩ දෙන්න ගත්තා. ඒ වගේම තමයි ඔවුන්ට සංඝ කාලයේදී පුරුෂයින්ට සමාන ලෙසම සමාජීය ගෞරවයක් හිමි වුණා. ඔවුන්ගේ අදහස් අගය කරා සහ ඔවුන්ගේ මතයන්ට සමාජයේ කන් දුන්නා. ඒ වගේ තත්ත්වයක් තමයි සංඝ කාලේ කාන්තාවන්ට හිමි වෙලා තිබුණේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් සංඝ කාලේ කාන්තාවන් කියන්නේ ආදරය, දැනුම සහ ශක්තිය එකට එකතු කළ අය. ඔවුන්ගේ ජීවිතය අදත් අපිට ආදර්ශයක්. ඒ යුගයේ කාව්‍ය කියවලා බලද්දී කාන්තාවගේ ගෞරවය සහ අගය අපිට තවත් පැහැදිලි වෙනවා. මේ වගේ කරුණු අපි ඉදිරියටත් අරගෙන යනවා. අපිත් එක්කම රැඳෙන්න කියන ආදරණීය ඉල්ලීම සමගින් මම ඔයාලගෙන් සමු ගන්නවා. ස්තුතියි නන්ද.